morning ඉතින් අපෝට අපි දැන් ඇවිල්ලා ඉන්නේ අදින් බස් ස්ටෑන්ඩ් එකට. උදේ කොළඹින් ආවේ 4ට. කොළඹින් ඇවිල්ලා 8 වෙද්දි හැඩන් වලට ආවා දැන් ඉතින්. ඉතින් අද අපි යන්න ඉන්නේ උතුම් වූ ශ්‍රීපාද කරුණාකරන. දැන් උදේට කන්න කඩයක් වුණ කට්ටිය කාලා නෙමෙයි ආවේ. කට්ටිය යන ගමන් මේ අද අපේ ඉන්න 12 දෙනෙක් අපේ නඩේ 12 දෙනෙක් ඉන්නවා. ඉතින් අද බලමු අපි මොකද වෙන්නේ කියලා. කට්ටිය උදේට ගෑවා දැන්. මේ වාරේ සෙනග නැතිඳ දැන් කෙලින්ම හැදෙන්න නල්ලතන්නි බස් නැහැ. ඒ හින්දා දැන් මස්කෙලියට ගිහිල්ලා මස්කෙලියෙන් තමයි දැන් අපි නල්ලතන්නි බස් එකක් ගන්නේ. අපි බලමු බස් ටිකක් තියෙනවා. තාම මස්කෙලි බස් එකක් නැහැ. ඔන්න මස්කෙලි බස් එක අපේ කට්ටිය නගලා ඉන්නේ. නල්ලතන්නම කට්ටිය. මේ වරින්ග බෙහෙත ඔක්කොම දැනදැන දැන් ඉතින් අපි වැස්සා මේ මස්කෙලිය ෂෙඩ් එක ගාවේ. ඊට පස්සේ එතන නල්ලතන්නිය බස් එකක් ඇවිල්ලා තියෙනවා. අපි ඒකට නගින්න යන්නේ. ඉතින් අපි නල්ලතන්නියේ බස් එක නැග්ගට නල්ලතන්නියටම ගියේ නෑ. අපි මුල්ගම හන්දියෙන් බැහැලා අපි යන්න තියෙන මුල්ගම හන්දියෙන් වමට. ඒ කියන්නේ අද අපි කරුණා කරන්නේ හැඩන් නල්ලතන්නිය පාරෙන් නෙමෙයි රාජවලේ සදකල තැන්න පාරෙන් තමයි අද අපි කරුණා කරන්නේ. කියන්නේ නල්ලතන්නි පාරේ යනවා නම් මේ පැත්තට රාජවලේ සඳකල තැන්න පාරේ යනවා නම් මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා තමයි යන්න ඕනේ. අපේ කට්ටිය යන්න ලෑස්ති වෙනවා. ඉතන චෙක් පොයින්ට් එකක් එහෙම තියෙනවා. ඉතින් අපි යන් ඉස්සරහට මොකද වෙන්නේ බලන්න. අපි දැන් මුල්ගම හන්දියෙන් වමට ඇල්ලා මේ රාජමලේ වතුරාට තියෙන යන පාරේ යන ගම මෙතන ඉඳන් රාජමලේ සඳකල තැන්න ට්‍රේල් එක පටන් ගන්න තැනට කිලෝමීටර් 8ක් ආසන්න වශයෙන් තියනවා කියලා කියන්නේ. ඉතින් මේ ටික පයින් යනවා. ගමේ අය නම් කිව්වා මේ වෙලාවට දැන් බස් එකක් එහෙම එනවා කියලා. ඉතින් අපි බස් එක එනකම් පාර දිගේ පයින් යනවා. අපේ කට්ටිය එතන ඉන්නවා මහන්සි ගන්න. අපි පාරේ යන ගමන් ඉද්දි මෙතනට මාරම ලස්සන view එකක් තියෙන තැනක් හම්බුණා. ඉතින් මෙතනට සුවිශේෂී ස්ථාන 3ක් පේනවා. ඉස්සෙල්ලාම ඉතින් උතුම් ශ්‍රීපාදස්ථානය තමයි මේ පැත්තට පේන්නේ. අපි ඉන්න තැනින් ඉස්සරහින් මේ හරියෙන් ඔයාලට පේනවද දන්නේ නැහැ මොහිනී ඇල්ල තියෙනවා. ඉතින් මේ පැත්තට වෙන්න මම උත්සාහ කළේ ජලාශය තමයි තියෙන්නේ. ඉතින් ඔන්න අපේ කට්ටියත් ඉන්න ෆොටෝ එහෙම ගන්නවා කට්ටිය. තාම ඉතින් නගින්න ගත්ත මුල් ටික විතරයි. ඉතින් මෙතන මාල් ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් පොඩි හේවණක් හම්බුණා. අපේ කට්ටිය ඉතින් පොඩි රෙස්ට් එකක් ගත්තා. චිරත් නම් මේ හරිය ෆෝන් එක නම මොකක්ද තත්ත්වය චිරත්? තත්ත්වන අවුලක් නැහැ. එනේන හැම එක්කෙනාම කියන්නේ නම් ඉතින් පාර දුරයි බස් එකේ යන්න තිබ්බේ කියලා. ඔය බස් එකේ යන්න තිබ්බා. බස් එක සෙනග පිරීලා හිටියේ ඇඟිල්ලක්වත් ගහන්න ඉඩ තිබ්බේ නැහැ. ඒ හින්දා අපි පයින් යන්න ඉන්නවා. අනික ඉතින් මෙච්චර ලස්සන තේවත්තකුයි විවේකුයි තියෙද්දි බස් එකේ යන්නේ මොකටද? වෙලක් තියෙනවා තාම 1:05යි. අපිට ඉතින් ආවගේ දුරක් යන්න තියෙනවා. ඔව් අවුලක් නැහැ. තව පැය 3ක් විතර යද්දි යන්න පුළුවන්. එතකොට අවුලක් නැහැ. එහෙනම් යලගමදී ආයෙ මැදදී හම්බෙමු. දැන් කට්ටියට දවල්ට බඩගින්න ඇදිලා අපි යන පාරෙන් පොඩි දුරක් ඇවිල්ලා මෙතන පොඩි බන්ටයක් වගේ හදලා තියෙනවා. මෙතන කට්ටිය දවල්ට අපි කන සීනි සම්බෝල තියෙන පාන් තියෙනවා. ඉතින් මේ ටික තමයි අපි දවල්ට කන්නේ. මෙහෙම කාලා අපි ට්‍රේල් හෙඩ් එක ස්ටාර්ට් කරන තැනට යන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් මේ අපි කාලා ඉවරයි. ඊට පස්සේ ඉතින් තිබ්බ විදියටම අස්කරා කිසිම කොළ කෑල්ලක් දාලා රබර් පටියක්වත් දැම්මේ නැහැ. ඔක්කොම බෑග් වල දාගත්තා.
ඉතින් දැන් අපේ ටාගට් එක වෙන්නේ ගෙලින්ම රාජමලේ සඳකල තැන් ට්‍රේල් එක ස්ටාර්ට් කරන ට්‍රේල් ස්ටාර්ට් පොයින්ට් එකට යන්න. ඉතින් අපි දැන් ට්‍රේල් එක හෙඩ් එක පටන් ගන්න තැන ළඟටම ඇවිල්ලා තියෙන්නේ. ඕගොල්ලන් රාජමලේ වත්ත පාස් කරලා දිගටම ඇවිල්ලා මෙන්න මේ වගේ පඩි පෙළක් තියෙනවා. මේ පඩි පෙළේ නගින්න ඕනේ ට්‍රේල් හෙඩ් එකේ ගාවට යන්න. ඉතින් අපි දැන් යන ගම ඉන්නේ ට්‍රේල් හෙඩ් එක ගාවට. අපි දැන් ඉතින් රාජමලේ සඳකල තැන්න ට්‍රේල් එක පටන් ගන්න තැනට ආවා. මෙතනින් තමයි පටන් ගන්න ට්‍රේල් එක. අපේ කට්ටියත් දැන් මෙතන ලෑස්තිලා ඉන්න මහන්සිත් ගන්න. පැය 3ක් විතර යනවා මෙතනට එන්න පයින් එනවා නම්. ඉතින් මේ පාරෙන් තමයි අපි අද උඩමළුවට කරුණා කරන්නේ. ඉතින් අපේ කට්ටිය පොළ අත්තකුත් කඩලම ඒක එල්ලලා ඒ අපේ අතීත මුතුන් මිත්තෝ කරපු චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කළා. අපේ සඳකල තැන්නෙන් ශ්‍රී පාදය කරුණා කරන්න ගමන ආරම්භ කරා. දැන් ඉස්සරහට අපි රුසිරකින් අහම අපි කොළත්තක් එල්ලලා අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ දැන් ඉතින් යනවා අපිට ඉස්සෙල්ලාම හම්බෙන්නේ රාජමලේ කන්ද තරණය කරන්න. රාජමලේ කන්ද මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1820ක් උසයි. ඉතින් ඒ සීමාවට යන්න තාම අපි ඉතින් පල්ලෙහා ඉන්නේ. අපි ඉතින් දැන් රාජමලේ කන්ද මෙහෙම කරුණා කරන ගමන් තමයි ඉතින් රුසිරු මේ අපි අර කැලේට ඇතුල් වෙද්දි කොළත්තක් එල්ලලා බලාපොරොත්තු වෙන්න මොනවාද? අපි එකෙන් බලාපොරොත්තු වෙන්නේ රක්ෂිතය ඇතුළේදී අපිට වන සතුන්ගෙන් හිංසාවක් පීඩාවක් වෙන්න එපා කියලා සබා දහම් මාතාවකින් අපිට ආරක්ෂාව රැකවරණය ඉල්ලන එක තමයි අපි එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔන්න ඉතින් කිව්වා වගේම අපේ රුසිරුකින් අහලා ඒ දේ දැනගත්තා. පොඩ්ඩක් මහන්සියදී පටන් ගත්ත වෙලාවෙ ඉඳන් මම ඉතින් කන්ද තමයි තියෙන්නේ. ඒ වුණාට ඉතින් මාර සිසිලසක් තියෙන්නේ මේකේ. අවුව ඇවිල්ලා කැලෑවකට ආවම ඉතින් ඒකට තමයි ඉතින් කැලෑවක වටිනාකමක් තේරෙන්නෙත් අපිට. අපි හොම් බෑගෙන යද්දි පළවෙනි වතුර පාර හම්බුණා. ඉතින් මේකේ බොනවා නම් ඕගොල්ලන් මේකේ වතුර පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලලා මලකුණක් මල ජරාවක් තියෙනවද කියලා බලලා බොන එක හොඳයි. දැක්ක පළියට ඉතින් වතුර බොන්න යන්න එපා මොනවා තියෙනවද දන්නේ. ඉතින් මේ පාරේ විශේෂ දෙයක් තමයි ඉතින් පඩි නෑ. පඩි නැති වුණාට ඉතින් මේ ස්වභාවික මුල් අපිට පඩි වගේ හැදිලා තියෙන ඉහළට කරුණා කරන්න. මෙච්චර දුර ආපු එකේ අපේ ආපු නඩේ කට්ටියව හඳුන්වලා දෙන්නත් බැරි වුණා. ඉතින් හැමදාම වගේ චිරත් ඉන්නවා. මේ පැත්තෙන් හර්ෂණ මෙතන නිසල් මෙයා නම් දන්න රිවිරු තව අලුතෙන් ආපු තොත්තයා ඉන්න අපේ රුසිරු ඉන්න ඉතින් අපේ ගල්පාත තිසුර ඉන්න සංජන ඉන්න උදුර ඉන්න අතන දුර හැමදාම දුරින් සංජන ඉන්න ඉතින් ඉස්සෙල්ලා අපිට තව එක්කෙනෙක් අඳුන්වලා දෙන්න බැරි වුණා.
මේ තමයි ඉන්නේ දිලූෂ. ඉතින් අපි රාජමලේ කන්ද අමාරුවෙන් නැගලා මෙතනට ආවම මාල් ලස්සන වීව් එකකින් ශ්‍රීපාදස්ථානය අපිට පේනවා. ඉතින් ඔයාලට පේනවා හරවන්නම් කැමරාව. ඉතින් බුදුරජාණන් වහන්සේගේ වම් ශ්‍රීපාදය පිහිටලා තියෙන ඉතින් මේ සමන්තකූට පර්වතයේ තමයි. ඕගලන්ට ඉතින් ඉස්සෙල්ලා මං කිව්වා යන ගමන් පොඩි විස්තරයක් දෙන්න ශ්‍රීපාදස්ථානය ගැන කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වරට ශ්‍රී ලංකාවේ කැලණියට වැඩම කර අවස්ථාවේදී සුමන සමන් දෙවියන් විසින් කරන ලද ආරාධනයකට අනුව තමයි මේ සමන්තකූට පර්වතයේ උන්වහන්සේගේ වම් ශ්‍රීපාද තුළ අධිෂ්ඨානාත්මක ශක්තියෙන් පිහිටව කියලා සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි ශ්‍රීපාද ස්ථානය කරුණා කරන්න ප්‍රධාන මාර්ග 6ට අමතරව එක අප්‍රකට මාර්ගයකුත් තියෙනවා. ඉතින් ප්‍රධාන මාර්ග 6 ගැන අපි කතා කරොත් ඉස්සෙල්ලාම ගොඩක්ම ප්‍රසිද්ධ මාර්ගයක් තමයි හැඩන් නල්ල තන්නි මාර්ගය. හැඩන් නල්ල තන්නි මාර්ගය දුරින් කිලෝමීටර් 7ක් විතර වෙනවා කියලා තමයි අනුමාන කරන්නේ. ඉතින් දෙවෙනියට වගේ ප්‍රසිද්ධ මාර්ගයක් තමයි රත්නපුර පලාබද්දල පාර. ඒ කියන්නේ රජමාත කියලා මේ පාර හඳුන්වනවා. ඉතින් ඒ පාර කිලෝමීටර් 12ක් වගේ ආසන්නයේ දුරයි. ඉතින් ඊට පස්සේ තව ප්‍රසිද්ධ පාරක් තමයි කුරුවිට එරත්න පාර. ඒ කියන්නේ මේක අඩවි කන්දහරා තමයි වැටිලා තියෙන්නේ. මේක රත්නපුරේ හැරමිටි පානට පල්ලෙහා ගල්වංගෙඩියෙන් මේ පාර රත්නපුර පාරයි කුරුවිට පාරයි එකතු වෙනවා. ඉතින් කුරුවිට පාර කිලෝමීටර් 14ක් වගේ දුරයි සැලකනවා. ඊට පස්සේ අපි කතා කරොත් දැරණියකල උඩමාලිබඩ පාර. දැරණිය උඩමාලිබඩ පාරත් කුරුවිට පාරට තමයි වැටෙන්නේ. ඒ පාරත් කිලෝමීටර් 12ක් වගේ ආසන්නයෙන් දුරයි කියලා කියනවා. ඉතින් තව පාරක් තියෙනවා. ඒක තමයි ඉතින් දුෂ්කරම පාර කියලා සැලකෙන්නේ. ඒක නම තමයි දේහකන්ද මූක්වත්ත පාර. මේ පාරෙන් ගොඩක් අය ශ්‍රීපාදය කරුණා කරන්නේ නැහැ. ඒ හින්දා ඒ පාර කැලෑ වෙලා සත්තු හැම වැඩිපුර ඉන්නවා. තව ඒකට කියන්න තියෙන්නේ ඒක කිලෝමීටර් 14ක් 16ක් අතර දුර කියලා අනුමාන කරනවා. ඉතින් අන්තිමටම ප්‍රසිද්ධ පාරවල වලින් අන්තිම පාර තමයි දැන් අපි මේ කරුණා කරන රාජමලේ සඳකල දැන්න මාර්ගය. ඉතින් මේක තමයි අඩුම දුරකින් ශ්‍රීපාද මළුවට ලං වෙන්න පුළුවන් පාර කියලා සැලකෙන්නේ. මේක කිලෝමීටර් 5ක් හෝ 5ට වැඩි 5ක් 6ක් අතර වගේ දුරක් කියලා තමයි ඉතින් සැලකෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ප්‍රධාන මාර්ග 6 සඳහන්. ඉතින් මං කිව්වා තව අප්‍රකට මාර්ගයක් තියෙනවා කියලා. ඒ මාර්ගය තමයි මේ දේහකන්ද මූක්කුවත්තේ පැරඩයිස් ඇල්ල තියෙන්නේ. පැරඩයිස් ඇල්ලට එනවා ෆිෂිං හට් හරහා. ඒ වතුර දිගේ ඒක කිලෝමීටර් 8ක් විතර කියලා තමයි ඉතින් කියන්නේ. ඔන්න ඔය ටික තමයි ඉතින් ශ්‍රීපාදස්ථානයේ කරුණා කරන්න තියෙන මාර්ග ටික. ඉතින් ওই මාර්ගවල තව විස්තර ටිකක් මම උඩට යන ගමන් කියන්න. උදරම් මහන්සි ඉතින් තැන්නක් වගේ තරස් සෙට් වුණ හින්දා මම ඕගොල්ලන්ට මන් දන්න දේවල් ටිකක් ඉතින් මේ කිව්වේ. මෙතන ගහලම තියෙන බොන වතුර කියලා. ඉතින් අපේ කට්ටිය වතුර පුරව ගන්න ගමන් ඉන්නේ. එතරම් පිරිසුදු වතුර තමයි මෙතන තියෙන්නේ. බොන්න සුදුසු වතුර තමයි තියෙන්නේ. දැන් අපේ කංචන වතුර පුරවන ගමන් ඉන්නේ. වෝටර් බෝයි. මේක නම් පේන්නේ නැහැ. බෝතලයක් පිරේනවා පේනා නේද? වෝටර් බෝයි. වෝටර් බෝයි වතුර පුරවනවා. ඒක තමයි ඉතින් කිව්වේ මේ පාරේ එද්දි වතුර ගැන බය වෙන්න දෙයක් නැහැ ලොකුවට.
හැමතැනම වතුර තියෙනවා. ඉතින් අපි දැන් මීටර් 1820ක් උස රාජවැලිය කන්ද පහු කරලා සඳගල දැන්නට ලං වෙන ගමන් ඉන්නේ. ඉතින් සඳගල දැන්න ගැන විස්තරයක් කිව්වොත් සඳගල දැන්න මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1830ක් උසයි. ඉතින් තව සඳගල දැන්න දියබෙද්මක් විදියට ක්‍රියා කරනවා. ඒ කියන්නේ එතනට එන වතුර බෙදෙනවා දෙපැත්තකට. එක පැත්තක් තමයි අපිට දේහකන්ද මුක්කුවත්ත පාරේ හම්බ වෙන අග්ගල දොළ පැත්තට වතුර පාරක් යනවා. අනිත් එක තමයි අපිට හැන් පාරේ හම්බ වෙන සීතකකුල පැත්තට තව වතුර පාරක් යනවා. ඉතින් ඒ හින්දා සඳගල දැන්නත් දියබෙද්මක් විදියට ක්‍රියා කරනවා. අපි ඉතින් හිමීට සඳගල දැන්න ලං වෙලා ඉන්නේ. මේ වගේ පාරකින් තමයි සඳගල දැන්නට ඉතින් යන්න දී. ඉතින් ඔන්න අපි ආවා ශ්‍රීපාදස්ථානයේ ලස්සනටම දකින්න පුළුවන් තැනක් වෙන මේ පාරේ හම්බෙන සුවිශේෂී ස්ථානයක් වෙන සඳගල දැන්න. ඉතින් ගොඩක් කාලයක් තිස්සේ මාත් මේ පාරෙන් එන්න හිටියා. එක හේතුන් මත ඉතින් එන්න හම්බුන්නේ. ඔයාලත් ඉතින් බලන්න මේකේ සුන්දරත්වය. මේ පැත්තේ ඉරත් බහිනවා. අපි මෙතනට වෙලා මේ වේෆර්ස් ටිකක් කාලා චොක්ලට් ෆින්ගර්ස් ටිකක් යා ඒ ටිකත් අපි අස් කරා. මෙතනත් සාමාන්‍යයෙන් කුණු එහෙම බත් එහෙම කාලා දාලා තියෙන අර පැත්තේ. ඉතින් ඒවා එහෙම කරන්න එපා කියලා තමයි ඉල්ලන්නේ ඉතින් මේ මිනිස්සුන්ගේ. මොකද මේවා අනිත් අයටත් ඇවිල්ලා බල්ලා ආරක්ෂා යන්න අපි ආරක්ෂා කරගන්න ඕනේ. තව ඉතින් කියන්න තියෙන්නේ තව ඉස්සෙල්ලාම එන ගමන් කිව්වනේ සඳගල දැන්න දියබෙද්මක් විදියට ක්‍රියා කරනවා කියලා කියන්නේ. මෙතනින් වම් පැත්තට එන වතුර ටික අග්ගල දොළ පැත්තට ගලාගෙන යන මේ පල්ලෙන්. ඉතින් දකුණු පැත්තට එන ඒවා හැන් පාර සීත කඟුලට ගලාගෙන යනවා. ඉතින් ওই ටික තමයි ඉතින් සඳගල දැන්න කියන්නේ. තව ඉතින් මෙතන කැම්ප් කරලා වගේ තියනවා ගොඩක් කට්ටිය. හැබැයි ඉදිනම් ගහලා තියනවා කැම්ප් කරන්න එපා. මේක වන සංරක්ෂණ භූමියක් කියලා. තව ඊට පස්සේ කියන්න තියෙන්නේ ඉතින් මේ හරිය දිවියෝ ගැවසෙනවා කියලා ගොඩක් අය කියනවා ඉතින්. දිවියන්ගෙන් පරිස්සම් වෙලා කට්ටිය එනවනේ ඉතින් එක පොකුරට එන්නේ ඉතින් නඩේ එනවා. කැඩි එන්න එපා වෙන්න වෙලා. ඉතින් ඔහොම අපි මෙතන දැන් කට්ටිය ෆොටෝ ගාලා ඉවර වෙන්න ළඟයි. ඔහොම යනවා අපේ ශ්‍රීපාදස්ථානයේ දිහාවට. ඔන්න ඉතින් අපි සඳගල දැන්නෙන් ආවා. ඉතින් සඳගල දැන්නෙන් ආවම මේ වගේ කැලයකට තමයි යන්න තියෙන්නේ ඉස්සෙල්ලාම. කට්ටිය යනවා දැන් හොඳනම කළුවර වැටෙන්නත් ළඟයි. ලයිටුත් දෙකයි තියෙන්නේ. කොහොම හරි අපි අද අපේ ප්ලෑන් එක තමයි ඉදිකටු පාන්ට ගිහිල්ලා ඉදිකටු පානේ රත්නපුර පාරට යන්න. රත්නපුර පාරේ ආඩියා මල දැන්න අම්බලම ඉන්න තමයි අද අපි හිතාගෙන ඉන්නේ ඉතින්. මේ වගේ පාරක් තමයි ඉතින් තියෙන්නේ. තව දෙයක් කියන්න අමතකුණා ඉතින්. මේ පාරේ ඉද්දි තමයි අපිට හම්බෙන්නේ. ඒ කියන්නේ සඳගල දැන්න පහු කරලා උඩට කරුණා කරද්දි
මධ්‍යම පළාත් බෝඩරේ සමරගමුව බෝඩරේ අපි හැඩන් පාට වැටෙන්න චුට්ට කරගෙන ක්‍රොස් කරනවා. අපි බලන්න එතන ලෑන්ඩ් මාර්ක් එක පෙන්වන්න කළුවර උරේ නැත්තම්. ඉතින් මහන්සි කියන්නේ ඉතින් උඩට යන්න වායු ගෝලයේ තියෙන ඔක්සිජන් සීමාව සෑහෙන්න අඩුයි. ඉතින් අපි ඒක මහන්සි කරන්න හුස්ම ගත්තට අපිට මුහුදු මට්ටමේ ඉඳන් ගොඩක් උඩින් ඉඳ ශරීරයට ඔක්සිජන් ප්‍රමාණය හම්බ වෙන අඩුයි. ඒ හින්දා මේ සෑහෙන මහන්සියක් වෙනකට දැනෙන්නේ. පොඩි ගල් තලාවකුත් හම්බ වෙනවා ඉතින්. ගස්සල් ලස්සන පොඩි මීදුමකුත් බානවා දෙන්න. පුළුවන් තරම් අපි ඉතින් try කරන්නේ කළුවර වැටෙන්න කලින් හැඩන් පාට වැටෙන්න. මොකද අපි ගාව තියෙන ලයිට් දෙකයි මොන හරි කළුවර වුණොත් ඉතින් ඒ ලයිට් දෙකයි ෆෝන් ටෝච් වල පිට තමයි ඉතින් අපිට තියෙන්නේ. මේ ඉක්මනට යනවා කට්ටිය. විදියට තමයි මේකේ අඩිය තියන්නේ. ඉතින් අර පල්ලම් බෑලා ටික දුරක් ආවට පස්සේ ආයෙ නැක්මක් හම්බ වෙන අපිට. ඉතින් ඒකම ශ්‍රීපාදස්ථානේ පැත්තෙන් ලාවට පේන අපිට. මේ වගේ කන්දක් තමයි ඉතින් නැගගෙන ආවේ. ඉතින් ලස්සන දර්ශනයක් තමයි මෙතනට වෙන්නේ. උඩමළුව ළඟටම පේනවා මෙතනට. ඉතින් දැන් නල්ලදණ්ඩි පාර වැටෙන පාරම ළඟයි. එහෙම තියෙද්දි අපිට ලස්සන view point එකක් හමු වුණා. ඉතින් බලන්න මේ පැත්තෙන් තියෙන වම් පැත්තේ කෙරවල තියෙන යකායිඩුව කන්ද. ඉතින් මේ පැත්තේ කන්ද නම් නම දන්නේ ලොකුවට. බෙල්ලන්ඩදි හෙලෙහෙම පේන්න ඕනේ මේ හරියට. මේ මට පේන්නේ නෑද? අර පේන්නේ නල්ල තන්නේ නායකයෝ. ඔය චිරතුත් දැන් ඔය පෙන්නනා. ඔයාලට පේනවද දන්නේ මේ හරියෙන් නල්ල තන්නේ නායි කියපු එක පේනවා. ඉතින් දැක්ක විදියට මම හිතන්නේ බස් අර ප්‍රයිවට් ඒ කියන්නේ අපේ ප්‍රයිවට් ටුවර්ස් එහෙම ඇවිල්ලා පාක් කරන බස් පාක් එකේම ගන්නවද යන්නේ. බස් කලම් වෙල්ල තිබ්බා. අපි අනික හෙට උදේට පෙන්නන්නම් හැඩන් පාර නායාම කොච්චර දුරට හදලාද කියලා. ඉතින් දැන් ඔහොම අපි ඉතින් ළඟා වෙන්නේ මේ පළාත් මායම තියෙන හරියට. සිරත් මැප් එක පොඩ්ඩක් කියලා. ඉතින් මැප් එක පොඩ්ඩක් බලන්න. හරියටම මේ හරිය තමයි ඉතින් Google Map එකේ පෙන්නන විදියට සබරගමු පළාතයි මධ්‍යම පළාතයි වෙන්නේ නේ. අපි දැන් මධ්‍යම පළාතේ ඉඳන් සබරගමු පළාතට තමයි ඇතුළුනේ. යන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කේ ඉඳන් රත්නපුර දිස්ත්‍රික්කයට තමයි දැන් අපි ඇතුළුනේ. ඉතින් තව දෙයක් පෙන්වන්න දෙනවා. මම උස්සා කැලේ ජලාශයක් තියෙනවා අර හරියින්. එනවද දන්නේ නැහැ. මාරම ලස්සන view එකක් ඉස්සරහ අපිට හම්බ වෙන්නේ. චිරතු උදුලයි යලා ඉස්සරහින්. සුසුරුයිමයි පිටිපස්සෙන් එන දෙනවෙදි මේ වගේ සුන්දරත්වයක් දකින්න සඳකල තැන්න පාරෙන් එන්න ඕනේ. මේ පාර උසිරු.
ඔන්න ඉතින් හිමීට අපිත් ආවා වැඩි නල්ල තන්නි පාරේ මහගිරි දවේ පටන් ගන්න දැන්ට වෙලා ගියේ රුසිරු අපිට ඉතින් හරියටම පැය 3ක් ගියා මෙතනට එන්න ගොඩක් ඉතින් කන්දක් තමයි තිබ්බේ මේ කොහෙන්ද අපි ආවේ කියේ ඔන්න ඉතින් අර උඹ දැක්කේනද අර ෆොටෝ ආයිලන්ඩ් එකේ අපේ කට්ටිය ඇවිල්ලා ඉන්නේ අපිට මොනවද හරි නල්ල දන්නේ වාරේ මහගිරි තමයි පටන් ගන්න ඉතින් අද අපි උඩමළුවට යන්නේ මෙතනින් පල්ලෙහාට බහැලා රත්නපුර පාරයි හැන් පාරයි බයිපාස් කරන පාරෙන් රත්නපුර පාරට ගිහලා ආඩියාමල දැන් අම්බලම ඉන්න තමයි ඉතින් හදන්නේ ඉතින් අපි ඉදිකටු පාර අම්බලමට පිටිපස්සේ ආවයකෝ රැසී දෙනවා කියලා ඒ වුණාට මේ අපි මෙතන ඉන්නේ ආදරේ දැන් මේ අපේ කෝඩු 4 දෙනෙක් ඉන්න ඒ 4 දෙනාගේ වතාවත් කරන්න තමයි ඉදිකටු පාරට ආවේ ඉතින් අපේ පල්ලෙහාට යනකම ඉතින් අපේ කෝඩු ආපු එක්කෙනෙක් ඉදිකටු පානේ චාරිත්‍ර ඉටු කරන ගමන් දැන් ඉන්නේ මේක දිගටම අපි දැන් රැ වෙලා හැන් පාරයි රත්නපුර පාරයි එකතු කරන බයිපාස් පාරේ යන ගමන් තියෙන්නේ ලයිට් මොකුත් නැහැ ඉතින් අපේ ටෝචුයි හෙඩ් ලැම්පුයි ඒ ටිකෙන් තමයි යන්නේ ගිහිල්ලා ආඩියාමල දැන්න තමයි දැන් අපි යන්න හදන්නේ ඔයාලට ආඩියාමල දැන්නට ගිහිල්ලා ඉතින් වීඩියෝ එකක් ගන්න අපි දැන් බයිපාස් පාරෙන් ඇවිල්ලා රත්නපුර පාරට වැටුණා. ඉතින් මේ රත්නපුර පාර පේන්නේ. මේ දැන් පල්ලෙහාට වහින තමයි අපි අද හදන්නේ. ටිකක් අමාරු ගමනක් මීටර් 600ක් විතර එන්න ඕනේ. කඳු පල්ලම් දිය ෆ්ලැට් ඇන්වලුත් තියෙන. කොහොමද අපි යනවා ආඩියාමල දැන් අම්බලමට. ආඩියාමල දැන් අම්බලමට ආවා. දැන් රැයට කන්න අපි හදනවා මොකද කඩෙන් කන්න බලාගෙන ආවේ නෑ. කොත්තුමී පැකට් ටිකක් දාගත්තා. ගෑස් එකක් දාගත්තා. පොඩි ගෑස් කුකර් එකක් කුකර් එකක් කියන්නේ ගෑස් එක ගන්න එකක් දාගත්තා. කොත්තුමී හදන්න ගත් වෙනවා. චිරතුයි උසුරුයි තමයි මේ හදන්නේ. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. කොත්තුමී 12 දෙනෙක් ඉතින් හදලා කන්න තමයි බලන්නේ. ඉතින් ඇදිනවා. ඔබ උන්තර ටික රාස් වෙන එකක් රත් වෙන්න නේ. තා වතුර දාන්න වෙන්නේ. නෑ තාම යට පිටට තියෙන වතුර. තියෙනවා මේ හැන්ඩේ බොල් එක තමයි යවුල බලන්නේ. ලෙඩක් හදනවා ගෙදර බෙහෙත් තියෙනවනේ. බෙහෙත් ඇඩිනේ ගෙදර. තුම දාගෙන නූල්ස් ඇදිලා තියෙනවා. ඕකෙන් පිස්ස එකේ කියනවා. අනේ ඕක මේ ටිෂු ටික නිකන් තියනවනේ නාස්ති කරන් ඉපා. මේ කන්න යන්නේ චිරක් මොකද කියන්නේ? නූල්ස් කියන්නේ. මන්නේ හැදුවේ ඒ හින්දා රහට තියෙනවා. කට්ටිය පාන් එක කනවා. කට්ටිය ගොඩක් නිදි අපි. එහෙනම් ඉතින් හැමෝටම good night. good morning හැමෝටම. ඉතින් කට්ටිය අපේ කට්ටිය නැගිටලා අම්බල මාස් කරා තිබ්බ විදියටම කොපුන් ටික අයින් කරලා බෑග් වලට දාගෙන අදාගත්ත ඉතින් කඩෙන් නම් ප්ලේන් ටිකක් ගහලා වොෂ්රූම් එහෙම තියෙනවා ඉතින් මෙතන හොඳයි පාවිච්චි කරලා ඒ ටිකක් කළා දැන් උඩ මළුවට යන්න තමයි හිතන් ඉන්නේ.
හොමදා ලයිට් ටික පේන්නේ. අපි යනවා දැන් ඉතින් උඩමළුව. දැන් අපි හුලංගපොල් වලට ළඟින් ඉන්නේ. ඉතින් මේ හරියට මාරම view එකක් තියෙනවා. يعني දවල් වගේ උදේ හවස වගේ වෙනා view එකක් තියෙනවා. ඉතින් මේ පැත්තෙන් එන්නේ මේ රත්නපුර පාර. ඉතින් මෙතනින් එන්නේ කුරුවිට පාර. මේ පාරවල් දෙක එකතු වෙන තමයි මේ ගල්වන්ගිඩිය තියෙන්නේ. ඉතින් මේ දෙක තමයි දිගටම එකතු වෙලා එකපාරක් විදිහට ඒක රත්නපුර පාර විදිහට උඩමළුවට වෙදී යවෙන්නේ. එපා මුන්ට ගහන්නේ ඉතින් අපි දැන් ඇහැල ගන්න ගාට ඉතින් රත්නපුර පාරේ යද්දි හම්බ වෙන ඇහැල ගන්න තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතන තියෙන චාරිත්‍රය තමයි උණු ටිකක් ගාලා ඇහැල ගන්නේ පන්සිල් සමාදන් වෙලා තමයි ඉහළට කන්නා කරන්නේ. ඉතින් දැන් ඉතින් මෙතන ඉඳන් මහගිරි දමේ පටන් ගන්නවා. අමාරුවෙන් උඩමළුවට ඇවිල්ලා ඉන්නේ අපි. ඔය ඉතින් ආඩියා කලතෙන් ඉඳන් පැයක් විතර ගියා උඩමළුවට එන්න. ඒසි නේ මහගිරිද මේ පඩිසෑහෙන්න තියෙනවා. දනිස්ස උස්සන්න පපෝ ගන්න සමහර දැම්මල කට්ටියත් ලොකුවට නෑ අද ඉතින්. බලමු වීඩියෝ කරන්න බැරි සිරිපත් වල. ඉතින් මෙතනට එනකම්ම ඕගොල්ලන්ව එක්ක වෙනවා ඉතින්. කට්ටිය ඉතින් ඉරසේ බලන්න ඇවිල්ලා ඉන්නේ. තාම පායන්න කියන්නේ ඉර ලාවට වගේ පේන්නේ. පේනවද දන්නේ. ඉරසේ බැලුවට පස්සේ අපි ආවා මේ පැත්තේ view එක බලන්න හැන් පාරෙන් ඇවිල්ලා වැටෙන තැන මේ බලන තැන මෙහෙන් තියෙනවා. ඔයාලට මේ හරින් පේනවද දන්නේ යකායිඩු වැල්ල තියෙනවා. ඉතින් ශ්‍රීපාද උඩමළුව තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 2243ක උසින්. ඉතින් ඉස්සෙල්ලා අපි හිටියේ හැන් පාර පැත්තේ. දැන් අපි ඉන්නේ රත්නපුර පාර පැත්තේ. ඉතින් ඔයාලට පෙන්නන්න විශේෂ කඳු දෙකක් තියෙනවා මෙතන. ඉතින් මෙතනින් ඉස්සෙල්ලාම එක වගේ තියෙනවා බෑන සමනලන්ද. ඊට පස්සේ මේ පැත්තෙන් තියෙනවා කුණුදිය පවුව. ඉතින් මේ විදිහේ view එකක් තමයි පිටිපස්සට තියෙන්නේ. ඉතින් අපි දැන් හැන් පාරෙන් බහිනවා. ඉතින් මේකේ සම්පූර්ණ vlog එකක් කරන්න හැන් පාරේ මේ ඉතින් බයිද්දි අපිට මේ හරිය සඳකල දැන් ඒ කියන්නේ ඊ අපි ආපු පාර පේනවා. අර තේවාවල තියෙන්නේ සුදු පාට කොලේ තියෙන්නේ. මේ හරියෙන් තමයි හරියටම සඳකල දැන් තියෙන්නේ. උඹට මතකද අර තේහිම ඉතින් උනේ පාරේ ඉස්සරහට පෙන්නන්න තියනවා. ඉතින් අර නායිය හරි වීඩියෝ ටිකක් පෙන්නන්න ඕගොල්ලන් මොන වගේ තත්ත්වද තියෙන්නේ කියලා.
ඉතින් මතු වෙලා ඉතිරාවට හොඳට පේන්න තිබ්බනේ මං කරා. පඩි නරත් එක්ක දින්නේ. ඒක තමයි පරණ පඩික. මම හිතන්නේ අර මේ කැඩිච්ච යාගරේක. ඉතින් මේ ඔයාලා දැක්කේ ශ්‍රීපාදේ නාය ගියාට පස්සේ යුද හමුදාවෙන් ඇවිල්ලා ප්‍රතිසංස්කරණය කරපු තැන්. ඉතින් මේ විදිහට තමයි දකින්න හම්බෙන්නේ. මේ එම ලොකු රිස්ක් එකක් නැහැ. ඉන්න පුළුවන්. ඉතින් එක පැත්තක් පහළ තියෙන්නේ. මේ පැත්ත තමයි නාය ගිහිල්ලා තියෙන්නේ ලොකුවට. ඒ පැත්ත යුද හමුදාවෙන් හදලා ගමන් තියෙන්නේ. ඉතින් ඒ ඊයපු බස් ටිකේම මෙහෙට එහෙම අරන් දාලා තියෙනවා. බස් කියන්නේ අර ගොඩක් ගෙනාවු පොලිතීන් දාලා ගියපුවා තමයි නායක් විදියට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔය ටික තමයි ඉතින් ඔයාලත් එනවනම් මේ පැත්තෙන් කරුණා කරලා නම් මේ වීඩියෝ එක බලලා අදහසක් කරන් කරුණා කරන්න කියලා තමයි කියන්නේ. මේ හරියට තමයි කුණු දාලා තියෙන්නේ. එහෙම ලොකු අවුලක් නැහැ. පාර හදලා තියෙන්නේ ඉතින් ඊයේ කළුවරත් එක්ක පෙන්වන්න බැරුණා අපි ආපු පාර මොන වගේද කියලා. ඉතින් මේ තමයි රජමලේ සඳකල තැන්න පාර ඇවිල්ලා හැඩන් පාර්ට්ට එන්න මෙතන. අපි දැන් ඉතින් සාමවිහාරේ ගාව ඉන්නේ. මේ හැඩන් පාරෙන් පල්ලෙහාට බැස්සට ඉතින් ලොකුවට vlog එකේ වීඩියෝ ටිකක් කියම ඉතින් ගත්තේ නෑ අපි. ආන්සි ඒ වුණාට ඉතින් විශේෂ තැන් ටිකක් ඉතින් පෙන්නුවා. විස්තරයක් කරන්නත් බැරි වුණා ඉතින්. වීඩියෝ තමයි ලොකුවටම ගත්තේ. ඒ වුණාට ඉතින් අනිවාර්යෙන් මේ channel එකේ හැඩන් පාරෙන් සිරිපා කන්නා කරන වීඩියෝ එකක් අනිවාර්යෙන් ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙනවා. කියන්න තියෙන්නේ ඉතින් ඔයගොල්ලන් පොලිතින් එහෙම ගේනවා නම් ගේන්න එපා කියලා තමයි ගොඩක්ම කියන්නේ. ඉතින් ගේ බැරිම තරම් ගේනවා නම් අනිවාර්යෙන් ගේපු හැම පොලිතින් එකක්ම ආයි අරගෙන යන්න. සෙනගත් අඩුයි මේ දවස්වල. කඩවල් වලටත් තියෙන ලොකු බිස්නස් එකක් නැහැ. මේ ඉතින් ඔයගොල්ලන්ට ඉතින් සඳකලා දැන්න යනවා නම් මේ වීඩියෝ එක ගොඩක් උදව් වෙයි කියලා හිතනවා. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.